නෙට්වර්කින් ගැන උනන්දුවක් තියන අයට අද අපි කතා කරන්න යන මේ ජිටර් කියන සංකල්පය ගොඩක් වැදගත්. ඇත්තටම මේක අපේ ඔන්ලයින් ජීවිතේට හැමදාම වගේ බලපාන දෙයක්. සමහර වෙලාවට අපි ඒක දන්නවත් නැතුව ඇති. හිතන්නකෝ වැදගත් වීඩියෝ කෝල් එකක ඉන්නවා කියලා. අනිත් කෙනා කතා කරද්දි වචන කැඩි කැඩි පරක්කු වෙලා ඇහෙනවා. සමහර වෙලාවට එකපාරටම වචන ගොඩක් එකට ඇහෙනවා. හරිම කරදරකාරී අත්දැකීමක් නේද? ඒ කියන්නේ වචන එන්නේ පිළිවෙලක් නැතුව. අන්න ඒ වගේ තමයි. මෙන්න මේක තමයි අද අපි කතා කරන මුළු ගැටලුවෙම හදවත. හරි. අපි එනම් මේකේ ඇතුළටම ගිහින් බලමු. මේ හැමෝටම පොදු කරදරකාරී ප්‍රශ්නෙට තාක්ෂණික නමක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ජිටර්. හරිම සරලයි. ජිටර් කියන්නේ අපේ ඩිවයිස් එකට එන data packet ලැබෙන වෙලාවේ තියෙන නොගැලපීම. ඒ කියන්නේ සමහර packet හරිම වේගෙන් එනවා. සමහර ඒවා ගොඩක් පරක්කු වෙනවා. අන්නේ ස්ථාවර බව නැති එක, ඒ කියන්නේ විචලනය තමයි අපේ කෝල් එක කඩ ඇහෙන්න ප්‍රධානම හේතුව. මෙන්න මේ උදාහරණය බලන්නකෝ. පළවෙනි data packet එකේ එන්න මිලි තත්පර 10ක් යනවා. නියමයි. ඒ දෙවෙනි එකට මිලි තත්පර 30ක් යනවා. තුන්වෙනි එකට ආයෙත් 15යි. පේනව නේද ඒ අසමානතාවය? එකම වේගයක් නැහැ. අන්න ඒකට තමයි අපි ජිටර් කියන්නේ. ඇත්තටම ජිටර් හැම data සම්ප්‍රේෂණයකම පොඩ්ඩක් කර තියෙන දෙයක්. ඒත් සමහර දේවල් වලට මේකෙන් වෙන හානිය හරිම වැඩි. විශේෂයෙන්ම තත්ත්වකාලීන, ඒ කියන්නේ සජීවීව වෙන දේවල් වලට. මේ වගුවෙන් ඒක නියමතම පැහැදිලි වෙනවා. වොයිප් කෝල් එකකදී කටහඬ කැඩෙනවා, වීඩියෝ කෝල් එකකදී රූපිය හිර වෙනවා, ගේම් එකක් ගහද්දී එකපාරට චරිතය පනිනවා. ඒත් ඊමේල් එකක් වගේ දෙයකට ජිටර් එකෙන් ලොකු බලපෑමක් නැහැ. ඇයි? මොකද ඊමේල් එකක් තප්පර කීපයක් පරක්කු වෙලා ආවට ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒකාකාරී දත්ත ගලණයක් ඕන නැහැ. ඉතින් ඇයි මේ ජිටර් ඇති වෙන්නේ? ප්‍රධානම හේතුවක් තමයි නෙට්වර්ක් එකේ තදබදය. ඒ කියන්නේ කන්ජෙෂන්. හරියට පාරේ වාහන තදබදයක් වගේ තමයි එකම වෙලාවේ data ගොඩක් යන්න හැදුවම පෝලිම් හැදෙනවා. රවුටර් වල මේ data packet පෝලිං ගැහිලා ඉන්නකොත් මේකට ලොකුවටම බලපානවා. මෙන්න මේක හරිම වැදගත් කාර්යයක්. ගොඩක් අය පටලව ගන්නවා. ජිටර්, ඩිලේ සහ පැකට් ලොස් කියන්නේ එකිනෙකට වෙනස් දේවල් තුනක්. ඩිලේ එක, ඒ කියන්නේ ප්‍රමාදය අඩු වුණත් ඒ ප්‍රමාදය එක එක පැකට් එකට වෙනස් නම් එතන ඉහළ ජිටර් එකක් තියන්න පුළුවන්. ඒ කියන්නේ වේගවත් හැබැයි අස්ථාවර කනෙක්ෂන් එකක්. හොඳයි. එතකොට කොච්චර ජිටරයක් අපිට දරා ගන්න පුළුවන්? වොයිප් වගේ සේවාවන් වලට මිලි තත්පර 30ට වඩා අඩු නම් ඒක ගොඩක් හොඳ මට්ටමක්. හැබැයි මිලි තත්පර 50 පැන්නුවොත් අනිවාර්යෙන්ම ගැටලු ඇති වෙන්න පටන් ගන්නවා. හරි. අපි දැන් ගැටලුව හොඳටම තේරුම් ගත්තා. දැන් බලමු මේකට විසඳුම් හොයාගන්නේ කොහොමද කියලා. ඉංජිනේරුවන් මේකට මොනවද කරන්නේ? පළවෙනි ආරක්ෂක පියවර තමයි ජිටර් බෆර් එක. මේක හරියට data packet වලට ඉන්න රත වාහන පාලකයෙක් වගේ. එක එක වේගෙන් යන පැකට් ටිකක් වෙලා තියාගෙන පිළිවෙලකට එකම වේගෙන් එළියට දානවා. මේකෙන් අර අසමානකම ගොඩක් දුරට පාලනය වෙනවා. නෙට්වර්ක් ඉංජිනේරුවන් මේක පාලනය කරන්න තව ක්‍රම පාවිච්චි කරනවා. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි QoS. ඒ කියන්නේ Quality of Service. සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ වැදගත් data වලට ප්‍රමුඛතාවය දීලා ඒවට ඉස්සෙල්ලම යන්න පාර හදලා දෙන එක. මේකෙන් QoS පිටුපස තියෙන සම්පූර්ණ අදහසම පැහැදිලි වෙනවා. හැම data එකක්ම එක වගේ නෑ. නෙට්වර්ක් එකේ තදබදයක් ඇති වුණොත් අපේ වීඩියෝ කෝල් එකට ඊමේල් එකකට වඩා ප්‍රමුඛතාවය දිය යුතුයි. එතකොට වැදගත්ම දේවල් වලට බාධාවක් නැතුව යන්න පුළුවන්. අන්න එතකොට ජිටර් එක පාලනය වෙනවා. හොඳයි. අපි මේ හැමදේම කතා කළා. දැන් බලමු මේ සම්පූර්ණ පැහැදිලි කිරීමේ වැදගත්ම එකම සාරාංශය මොකක්ද කියලා. සරලවම මතක තියාගන්න ඕන දේ තමයි මේක. ජිටර් කියන්නේ data packet ලැබෙන ප්‍රමාදයේ තියෙන විචලනය. ඒ කියන්නේ අස්ථාවර බව. මේකෙන් වැඩිපුරම බලපෑමක් වෙන්නේ වීඩියෝ කෝල්ස් සහ ඔන්ලයින් ගේම්ස් වගේ තත්ත්වකාලීන සේවාවන්ට. ඉතින් ජිටර් කියන අභිරහස දැන් පැහැදිලි. එහෙනම් දෝෂ රහිත සංනිවේදනයක් ඇති කරගන්න අපි ඊළඟට ඉගෙන ගන්න ඕන වැදගත්ම නෙට්වර්ක් සංකල්පය මොකක් වෙන්න පුළුවන්ද? පොඩ්ඩක් හිතන්න.